සමාජයෙන් තුලින්ද මෝපන් ආයතනයේ අධ්‍යක්ෂකතුමනි අපේ සම්බන්ධීකාරක නමස්ක මැතිතුමනි සමාජයෙන් තුලින්දී මේ මොහොතට අපගේ ආරාධනාව පිළිගෙන මේ උත්සව ශාලාවට පැමිණ සම්ප්‍රාප්තව අසුන්ගෙන සිටින සදාදරණීය මව්වරුනි පියවරුනි ලාමාන වයස පුංචි දරුවනි මෙවැනි වැඩසටහන් අප රට පුරා බොහෝ තැන්වල තැනින් තැන ක්‍රියාත්මක වන බව අපි කවුරුත් දන්නවා. ඒ වගේම මේ වැඩසටහන තුළ ඉතාම වැදගත් වූ අර්ථයක් ප්‍රයෝජනයක් අදට වගේම හෙටට අනාගතයටත් තියෙනවා. දැන් මේ ප්‍රතිලාභය මේ සත්කාරය ලබන මේ ආදරණීය අම්මලා ඒ පියවරු මේවා පිළිබඳව දරන ආකල්පය ඒ වගේම මේ අවස්ථාවන් වලදී ලබා ගන්න පණිවිඩය ඉතාමත්ම වැදගත් කියලා ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේ නමක් හැටියට මට එහෙම හිතෙනවා. මොකද අපේ ගොඩාක් ආයතන විවිධ වැඩසටහන් විවිධ සත්කාරයන් සිදු කළා. ඒ ප්‍රතිලාභයේ ලබන සත්කාරයේ ලබන බොහෝමයක් වෙනා ඒවා පිළිබඳව ඉහළ මට්ටමින් උසස් මට්ටමින් හිතන ගතියක් අපට පෙනෙන්නේ නැහැ. හොඳම උදාහරණයකට කියන්න පුළුවන් දැන් සමෘද්ධි ප්‍රතිලාභය. සමෘද්ධි ප්‍රතිලාභයේ ලබන හැම කෙනාම ඒ සමෘද්ධිය වෙත ළඟා වෙන්න උත්සාහ කරන්නේ නැහැ. ලැබෙන දේ අරගෙන ඒවා සමහර විට අනවශ්‍ය විදිහට ඒවා පරිභෝජනය කරනවා. ඉතින් අද මේ වැඩසටහනට මම මූලිකත්වයෙන් කටයුතු කළේම ඇත්තටම ඒ ඔබ වෙත ලබා දෙන කතාවට කියන දෙයියන්ගේ මල්ලි යක්ෂයාගේ අයියා මේ බල්ලොත් නොකන සල්ලි මූලික කරගෙන නෙවෙයි. මම බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් හැටියට මා තුළ යම්කිසි ආකල්පයක් තිබෙනවා. අන්න ඒක මම ප්‍රාදේශීය මහලේකම්තුමියට තහවුරු කළා. නිකම්ම අපි මේ වැඩසටහන මෙහෙම කරලා අපේ අධ්‍යක්ෂක ජනරාල්තුමා මෝපන් ආයතනයේ නියමුවන් හැටියට එතුමාට මේ ආධාරය ඒ වවුචරය ඔබට ලබා දීලා ඉක්මනින් බැහැර වෙන්න පුළුවන්. ඔබටත් මේක ඉක්මනින් අරගෙන යන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔබ මේ තුලදී ඔබගේ හිතට ගත යුතු විශේෂ පණිවිඩ ගණනාවක් තියෙනවා. ඇත්තටම අපේ රටේ ජීවනාංගය තමයි ඔබ. විශේෂයෙන් ඔබගේ කුසපොත් බිරින්දා අනාගතයේ මේ රටේ නායකයා වෙන්න පුළුවන්. පූජ්‍ය ප්‍රසාදීන් කෙනෙක් වෙන්න පුළුවන්. පරිපාලන ශ්‍රේණියේ ඉහළ තනතුරක් ගන්න නිලධාරියෙක් වෙන්න පුළුවන්. ඒක අම්මට තමයි එහෙම කරන්න පුළුවන්. ඔබේ කුසපොත් බිරින්දාව ඒ තැනට ගන්න පුළුවන් අම්මට. අම්මට පුළුවන් නම් ඒ කුසේ දරුවන්ට ඔබේ ඒ බලාපොරොත්තුව කුස අතගාලා ඒක තාත්තට පුළුවන් කරන්න ඒ දරුවන්ට කුසේ ඉන්න දරුවන්ට කියන්න පුළුවන් නම් ඒක වටිනවා. මට මතකයි ඇමරිකාවේ මහාචාර්යවරයෙක් කරපු පුංචි වැඩක් ගැන.
මේ මහාචාර්යවරයාගේ බිරිඳට දරුවෙක් ලැබෙන්න හිටියා. මේ මහාචාර්යතුමා හැමදාම විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ගෙදර ඇවිල්ලා අර මව්කුස ළඟට බිරිඳගේ බඩට අත තියලා කුසේ ඉන්න දරුවට කතා කරනවා. කතාන්තර වාග්යක් කියන්න පටන් ගන්නවා. විනාඩියක තප්පර 10ක 15ක පුංචි කතාවක් තමයි පටන් ගත්තේ මුලින්ම. දැන් මේ කතාන්තරේ කියලා දවසක විනාඩියකට වඩා අඩුවේ මේ කුසේ ඉන්න දරුවට කතා කරලා මේ පියතුමා මහාචාර්යතුමා ඉතින් රැකියාවට යනවා. දැන් දන්නේම නැහැ 8-9 මාසයක් ගෙවුණා. දැන් මේ දරුවා බිහි වුණා. බිහි වෙලා මේ දරුවා අවුරුදු 3-4ක් යනකොට මේ මහාචාර්යතුමා ළඟට ඇවිල්ලා කියනවලු මූණ අල්ලගෙන බෙල්ල බදාගෙන කියනවලු තාත්තේ අර කියපු කතාන්තරේ ඉතුරු ටිකක් මට කියනවද කියලා. මේ අම්මලා කවදාවත් හිතන්නේ තමන්ගේ කුස තුළ ඉන්න දරුවා මේවා ගැන හිතනවා දන්නවා කියලා. මතක තියාගන්න 60%ක්ම මව් කුසදී තමයි තමන්ගේ දරුවා ඉගෙන ගන්න. තාත්තා හැසිරෙන විදිහ, අම්මා හැසිරෙන විදිහ, ගෙදර පරිසරය, ඒවා කොහොම අවට පරිසරය, කතා බහ කරන වචන මේ සියල්ලම ඉගෙන ගන්න 60%ක් මව් කුසදී. ඉතුරු 40 ඉගෙන ගන්න පූර්ව ළමා කාලේ හැටියට සලකන පෙර පාසල මොන්ටිසෝරි ඉතුරු 40 ඉගෙන ගන්න. 60ක් මව් කුසදී ඉගෙනගෙන 40ක් පෙර පාසලදී ඉගෙන ගත්ත මේ දරුවා ඊට පස්සේ තමයි ක්‍රියාත්මක වෙන්න ගන්නේ. එහෙනම් ඔයාලගේ කුසේ ඉන්න දරුවන් ඔයාලා කැමති විදිහේ චරිතයක් කරන්න පුළුවන්. ඒක මේ අම්මලා දන්නේ මේ විශ්විතභාවය. කුසේ ඉන්න දරුවා ඔබට නළුවෙක් කරගන්න දෙවියක් කරගන්න ඕන නම් ඒ දරුවාට කතා කරලා ඒකක් කියලා ඒ විදිහට ඔබ හැසිරෙන්න ඕන. කුසේ ඉන්න දරුවා ගායකයෙක් කරගන්න ගායිකාවක් කරගන්න ඕන නම් ඒ විදිහට කුස පිළිබඳව අම්මටයි තාත්තටයි හැකියාව තියෙනවා කුසේ ඉන්න දරුවා ගායකයෙක් ගායිකාවක් කරගන්න. ස්වාමීන් වහන්සේ නමක් කරගන්න පූජකවරේ කරගන්න ඕන නම් ඒකත් එහෙම පුළුවන්. දැන් සමහර ළමයි ඉන්නවා බුදු පිළිමයක් දකින්න බෑ. මේ දන්නේ නැහැ, තේරෙන්නේ නැහැ, සාදු සාදු කියන වදිනවා. ස්වාමීන් වහන්සේ නමක් දකින්න බෑ. ඒ මොකද කුසේ ඉන්න කාලේ අම්මා විශේෂයෙන් දැන් ඉස්සර එහෙමනේ ඉස්සර පැරණි අම්මලා ගර්භණී අම්මලා තමන්ගේ කුසේ දරුවා ඉන්නකොට මොනවද කියෙව්වේ? පොතපත කියෙව්වා. මෝදෙව් දාවත බුස්සරණ අමාමතුර ලෝවැඩ සංගරාව බුදුගුණ අලංකාරය ඕවගේ බණ පොත් තමයි ගොඩක් අම්මලා කිව්වේ. දැන් අද මොකද වෙලා තියෙන්නේ අම්මලා? අද මොකද්ද ලිය කියලා පත්තර ටිකක් ඇවිල්ලා තියෙනවා වනලිය දෙව්ලිය තරුණිය කිය මේවා අරගෙන මේවා කිය ඉන්නවා. ඔය පත්තර වලින් කියන්න ඕනේ දරුවෝ මිහි කරන විදිහ. පත්තරේ බලලා ඒක ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. ඒක කුසේ ඉන්න දරුවා ඔබට බොහොම යහපත් හොඳ දරුවෙක් කරගන්නත් පුළුවන්. ඒ වගේම අනිත් පැත්තෙන් අයහපත් නරක තත්ත්වවාදී වැඩ කරන බොහොම නරක නපුරු හැදිච්ච නැති නැහැදිච්ච අදම නීච බලු උපාඩි අශික්ෂිත අවජාතක දරුවෙක් කරන්න පුළුවන්. ඒ වගකීම තියෙන්නේ කාටද? සෙනෙහවන්ත ඔබට අම්මට. ඒ වගේම තාත්තටත් තියෙනවා. මොකද අම්මා විතරක් ඉතින් අපි උපදින්නේ නෑනේ. අම්මා අපට ඇඳ හදලා දෙනවා, තාත්තා ලේ ටික දෙනවා. මේකට නූතන විද්‍යාවෙන් කියන XY තරණයන් එකතුවක් කියනවා. ඒක ජොග්ගෝක ලේ දාලා තිබ්බට වැඩක් නෑ. ඒක ලේ තිබ්බත් තරක් නෑ ඇඟ නැත්තම්. ඇඟ තිබ්බත් තරක් නෑ ලේ නැත්තම්. එහෙනම් අම්මයි තාත්තයි දෙන්නයි සමානයි. මේ දෙදෙනාම සමානයි. මේ උපදින දරුවට.
ඉතින් ඒ නිසා ඒ වගේම සමහර මව්වරු කරන තමත් භයානක වැඩක් මගේ මතකයේ තියෙනවා. මම ධර්ම දේශනාවක් සඳහා ආනමඩුව අනගාരിക ධර්මපාල ප්‍රාථමික විද්‍යාලයට දැන් අවුරුදු 7කට 8කට කලින් වැඩියා. ඉතින් මම ධර්ම දේශනාවේදී කිව්වා අම්මා තාත්තට කියන සමාන වචනයක් කියන්නේ කියලා. ඒ සමහර ළමයි නැතිලා පියතුමා දැඩි යන කතා කරන වචන තාත්තා අප්පච්චි ඔය විදිහට කොයි ළමෙක් නැතිලා කොයි යකා කියලා. යකා කිව්වා. දැන් මට ඒ වෙලාවේ කරගන්න දෙයක් නෑ. දැන් ළමයින්ගේ ප්‍රශ්නේ ඇහුවේ ළමයා උත්තර දුන්න යකා කියලා. පස්සේ දේශනාව ඉවර වෙලා මම ඇහුවා ඒ අම්මා ළඟට ගෙන්නගෙන මොකක්ද මේ දරුවා කිව්වේ කියලා. පස්සේ පරිසරේ හොයාගෙන යනකොට මේ දරුවාගේ තාත්තා හැමදාම බොඩෙක් කෙනෙක්. මත් අතර බොනවා. ඉතින් මීලා ගෙදර එන්න කලින් මේ අම්මා කියන ඕන් අර මලයකා එන්න ළඟයි පොත් අතර ගනින්න. මොන යකා දැන් එනවා ගෙදර පොත් අතර ගනින්න. එතකොට මේ දරුවාගේ තාත්තා මේ දරුවා හඳුනාගෙන තිබුණේ අම්මගේ යකෙක් කියලා. බලන්න මේ අම්මලාට පුදුම දේවල් කරන්න පුළුවන්. එහෙනම් පුදුම දේවල් කරන්න පුළුවන්. මේ මෙතන ඉන්න අපි කාටවත් වඩා හොඳ වැඩ ටික කරන්න පුළුවන් මේ අම්මලාට. තේරුණාද? කුසත දරුවෙක් ආපු නිසා දරුවා මෙහි කරන එක ඒක සාමාන්‍ය අනිත් ඔය සතුක් කරනවානේ. නේද? ආහාර නිද්‍රා භයමයි තුනත් සාමාන්‍ය මේකත් පසුබිම් කරනවා. ධර්මෝ හිතේශා මාදිකෝ විශේෂෝ ධර්මයේ නියන පසුබිම් සමාන. ආහාර ගැනීම, නිදා ගැනීම, බයටපත් වීම, තමන්ගේ වර්ග පරම්පරාව බෝ කිරීම සතුත් කරනවා මිනිසුත් කරනවා. උදාහරණ බලන්න බැල්ලිත් කරනවා අපිත් කරනවා. ඔය වෙලේ. කවුද කරනවා? දැන් සාමාන්‍ය මේකත් පසුබිම් කරනවා. ධර්මෝ හිතේශා මාදිකෝ විශේෂෝ අධික විශේෂයක් මේ මනුෂ්‍ය මවුරු තුල තියෙන්න ඕනේ. මොකක්ද? ධර්මය තුල හැසිරීම. දහම තුල හැසිරීම. මම කියන්නේ බුදුදහම මේකට යොදා ගන්න කියලා කිදුණු අම්මාලාට පුළුවන් මේ කිදුණු දහම. එතකොට ධර්මයට මූලිකත්වයක් දෙන්නේ නැති අම්මලාගේ දරුවෝ එළියට ආපුවහම හරිම ප්‍රශ්න. නේද? හරිම ගැටුම්. දැන් ඕන තරම් උදාහරණ වර්තමානයේ මේ රට පුරාම තියෙනවා. නේද? ඉතින් ඒ නිසා ගුණ නැන දෙකෙන් යුක්ත දරුවන් මෙහි කරන්නේ. ගුණ නැන මෙලෙන් යුතු පුතුමය හිතා ගන්න. දැන් කොච්චර තරු පෑවුවත් අහසේ ආලෝකය ලැබෙන්නේ නේද? අපිට පොළොවට ලැබෙන්නේ එළියක් ලැබෙන්නේ. හැබැයි එකම පූර්ණ චන්ද්‍රයාගෙන් සඳින් අපට එළිය ලැබෙනවා. එහෙනම් ඔයාලගේ කුසලොත් දරුවන් ඔය අතේ ඉන්න දරුවන් පූර්ණ චන්ද්‍රේ කරන්ත මුළු ලෝකයේම ආලෝකයේ සපයන සුවඳවත් දරුවෙක් කරන්ත අන්න ඒ වෙනුවෙන් තමයි අපේ අධ්‍යාත්මිකතුමනි සම්බන්ධකාරකතුමනි සමායෝජකතුමියනි මේ බණ මඬුවමම ලබා දුන්නේ. සූදානම් කළේ. මේ වැඩසටහනට මම සම්බන්ධ වෙන්නේ එතනින්. එහෙම නැත්නම් ඉතින් තවත් වැඩසටහනක් වගේ නේද? අර සමුරුදි දීමනාව වගේ මේකට ඇත්තටම මේ බොහොම පුංචි අද දවසේ අද වර්තමානයේ වෙනකොට අපේ රටේ විදිමේ අනුපාතයත් එක්ක බලනකොට බොහොම පුංචි ආකාරයක් ඔබට ලැබෙන්නේ. නමුත් මේක මම මහමෙරක් කොට සැලකනවා. මොකද මේ පණිවිඩය ඔබට මට දෙන්න මේ වැඩසටහන සංවිධානයේ වැඩසටහන දායකත්වයේ අනුග්‍රහය දක්වන අපේ අධ්‍යක්ෂකතුමා ප්‍රධාන මේ පිරිස නිසා. එහෙමනම් මම කැමති ටිකක් ඉස්සරහට මේ දේශනාව කරගෙන යන්න. නමුත් අද ඒක ගැළපෙන්නෙම නැහැ. දෙන්න ඔය ශබ්ද දානවා. ඔය හේවිස් වෙනවන ශබ්ද. ඇයි?
පුංචි දරුවෝ අත දරුවෝ කිරි දරුවෝ ඒ දරුවෝ දවසකට අඩුම තරමේ 6 වතාවක්වත් කිරි බොනවනේ. දැන් උදේ ආපු වෙලාවෙ නම් මේ වෙනකොට අම්මලා කී දෙනෙක් දරුවන්ට කිරි දුන්නේ නැහැ. ඇයි? මෙතන දෙන්න පරිසරයක් නෑ වගේ කවුරු හරි බලන් ඉන්නේ. දැන් බලන් ඉන්නකොට කිරි දුන්නාම මොකද වෙන්නේ? මට මතකයි අපේ අම්මා අපි අක්කලාට ඕවා කියනවා. මගේ පවුල මන් 10 වෙනි අමාත්‍ය අන්තිමයා. මගේ අම්මා පන්සලේ හිටිය අවුරුදු 7ක් අවුරුදු 90 ගියේ ගොඩක් අය දන්නවා. ඒ කවුරු හරි බලන් ඉඳි කිරි දුන්නොත් දරුවට බඩ දෙනවා. මට මතකයි අම්මා කියනවා නාලා ඉවරලා තෙත පිටින් කොන්නේ වතුර තියාගෙන කිරි දුන්නොත් දරුවට සෙම රෝග හැදෙනවා කියලා. ඇත්තටම ඔයාලා වුණත් ඔය දරුවට කව හදනකොට කොච්චර කල්පනා කරනවද? සීතාලික ආහාරයක් තිබුණාට ගන්න. ඇයි? කුසීන දරුවට සෙම හැදේ කියලා. උෂ්ණාලික ආහාරයක් තිබුණාට ගන්න. ඇයි? කුසීන දරුවට කුෂ්ඨ රෝග හැදේ කියලා. මැනිකක් රකින්නටත් වඩා බොහොම අමාරුවෙන් ඔය කුසපොත් දරුවා ඔබ රකින්නේ. ඒ නිසා ඔබ අද හිතට ගන්න මා මේ මුල සිටම කිව්ව පණිවිඩය ඔබට පුළුවනි ඔබේ දරුවව බොහොම වටිනා කෘතහස්ත ශ්‍රේෂ්ඨ ගුණ නැන දෙකෙන්ම යුක්ත බොහොම ආදර්ශ සම්පන්න දරුව පුරවැසියෙක් බවට පත් කරන්න ඔබට මේ අම්මලාට තමයි ඒ හැකියාව තියෙන්නේ. ඒක නෙවෙයි මොන වැරද්ද කළත් අම්මට කියලා බලින්නේ නේද? දැන් බස්වල ඉස්සර ගහනවා දුම් බොන්නේ ඔබය දැනුම් අහන්නේ ඔබේ අම්මාය කියලා. හරියටද? හරියටද? ඇයි? දරුවෝ හරියට හදාගත්තේ නැතුව දැන් අද වර්තමානයේ අම්මලා නම් ගොඩක් මේවා හිතට ගන්න ඕන. දැන් සිනාරවද සූත්‍රයේ තියෙනවා මුල්ම යුතුයම පවින් වළක්වන්නේ පාපානි නිවාරණයදී. දෙක කල්යාණ නිවේසන්ති හොඳ වැඩවල යොදවන එක. පවින් වළක්වන්නේ පළවෙනි එක. තුන්වෙනි යුතුය තමයි සිප්පන් සික්කාපෙන්. නමුත් අපේ අද අම්මලා කරන වැරද්දක්ම තාත්තලා කරන ලොකුම වැරද්ද තමයි දරුවන්ට ඔක්කොටම ඉඩකඩම් උපස් කරන හරි සිප්පන් සික්කාපෙන්. උගන්වනවා. දොස්තරලා ඉංජිනේරු කරන්නේ. හැබැයි අර පළවෙනි දෙක අමතක කරනවා. මොකද්ද? පාපා නිවාරණයදී පවින් වළක්වා ගන්නේ නැහැ. කල්යාණ නිවේසන් හොඳ වැඩවල වෙනවන්නේ නැහැ. ඒ වෙනුවට ඒ දෙකම අමතක කරලා සිප්පන් සික්ඛාපෙදි ශිල්ප සාර්ථක ලබා දෙනවා. දායයන්යන් යන්නේ දායයන් දෙනවා. ප්‍රතිරූපේන දාන සාජි සුසුස් කල ආවාහ විවාහ කටයුතු කර ඒවට උනන්දු වෙනවා. ඒවා දැන් නැත්නම් දැන් ඉන්න දරුවන්ට ඒවා කරලා දෙන්න ඕනේ නැහැ. දැන් මෙතන ඉන්න අම්මලාගේ මම හිතන්නේ 4න් 3ක්ම තමන්ගේ අම්මා තාත්තගේ කැමැත්තට වෙච්ච විවාහ නෙවෙයි වෙන්න ඕනේ. මං හිතන්නේ නැහැ. ශ්‍රීකාන්ත වද සූත්‍රයේ තියෙනවා ඒක. දෙමාපියන්ගේ යුතුයකමක් තමන් දරුවන්ට සුසු කල ආවාහ විවාහ කටයුතු කරන්නේ. ඉතින් ඒ නිසා මම මේවා කිව්වා කියලා ඔයාලා හැදෙන්නේ නැහැ. හැබැයි එක්කෙනෙක් හරි මෙතන මම මේ කියන කාරණේ හරි හැටි පැහැදිලි කරගෙන අවබෝධ කරගෙන හිතට අරන් එක මව් කෙනෙක් හරි මම මේ කියන අරමුණට ලං වුණොත් ඒ අම්මට සැනසෙල්ල උදා වෙනවා. ඒ තාත්තට සැනසෙල්ල උදා වෙනවා. ඒ තමන්ගේ දරුවා අනාගතේ හැරමිටි තමයි දරුවෝ කියලා කියන්නේ. අනාගතේ හැරමිටි. එනවානේ. ඔයාලගේ අනාගතේ හැරමිටි ඔය දරුවෝ. ඒ නිසා ඔය දරුවෝ බොහොම පින්වන්ත දරුවෝ බවට පත් කරගන්න ගුණ නැන දෙලෙන් යුක්ත දරුවන් බවට පත් කරගන්න ගුණ නැන දෙකෙන්ම යුක්ත දරුවෝ බවට පත් කරගන්න මේ ආදරණීය රත්තරන් සෙනෙහවන්ත මව්වරුන්ට අවස්ථා පියවරුන්ට අවස්ථාව සැලසේවා භාග්‍ය උදා වේවා කියලා හදවතින්ම මේ මොහොතේ මම ඔබට සිතපතේ ආශිර්වාද කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි කියලා මම මේ අනුශාසනාව නිමා කරනවා. තෙරුවන් සරණයි සියලු දෙවියන්ට වන්දනා.